විවරණ අරුත් සොයා යන මගක ආයිබෝවන් ප්‍රෝගෑම් එක හුඟක් කාලයක් තිස්සේ හුඟක් කට්ටේ ඉල්ලපු ප්‍රෝගෑම් එකක්. ඒ වගේම මගේ හිතෙත් හුඟක් කාලයක් තිස්සේ කරන්න හිතන් හිටපු ප්‍රෝගෑම් එකක්. ඉතින් අද කරනවා ප්‍රෝගෑම් එක ගැන ඉස්සරහදී දැනගන්න පුළුවන් වෙයි මොකක්ද මේක වෙන්නේ කියලා. ඉතින් ප්‍රෝගෑම් එක ගැන කියන්න ඕන දිගටම මේක වීඩියෝ ක්ලිප් වැටේ. හැබැයි යම් කාලයකදී ඒ වීඩියෝ ක්ලිප් වැටෙන එක නැවතීමක් නෙමෙයි. කමාවක් තියන්නේ තිරක් නෙමෙයි. උසස් පෙළ විභාගයෙන් පස්සේ ඊට පස්සේ දිගටම මේ ප්‍රෝග්‍රෑම් එකේදී වීඩියෝ ක්ලිප් වැටෙනවා වගේම අලුත් ප්‍රෝග්‍රෑම් ටීම් එකක් විදියට තවත් මගේ කණ්ඩායමක් එක්ක දිගටම වීඩියෝ ක්ලිප් ගේන්න බලාපොරොත්තු වෙනවා. අලුත් වැඩවල් ගොඩක් වෙනස් විදියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආරාධනා කර සිටිනවා මගේ YouTube channel එක ඔයාලා YouTube එකෙන් මේ වීඩියෝ එක බලනවා නම් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම TikTok එකේ මේකේ වීඩියෝ එක බලනවා නම් follow කරලා තියාගන්න. ඉදිරියේදී අලුත් වැඩ ගොඩක් තියෙයි. හරි අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට යමු. හරි ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරද්දී වැඩි කතා නැතුව ප්‍රෝග්‍රෑම් එකට අපි යමු. පොඩ්ඩක් ප්‍රෝග්‍රෑම් එක ගැන කියලා ප්‍රෝග්‍රෑම් එකේදී වෙන්නේ අපේ ශ්‍රී ලංකාව තුළ අපිට මේ සිංහල භාෂාව තුළ සාහිත්‍ය පුළුල් ලෙස පුළුල් පරයාසයක විසිරලා තියෙනවා. ඒ වගේම ඒ සාහිත්‍ය තුළේ ගීත, නිසදෙස්, කවි, ඊට එහා ගියපු කතා, ඒ වගේම ගොඩක් දේවල් ව්‍යාප්ත වෙලා තියෙනවා අතීත සාහිත්‍ය තුළ. වගේම නූතන සාහිත්‍ය තුළ. නූතන සාහිත්‍ය තුළදී මේ සාහිත්‍යයට එකතු වෙනවා සිනමාව, ඒ වගේ දේවල් අලුතෙන් එකතු වෙනවා. කෙටි කතා, කෙටි චිත්‍රපට, ඒ වගේ දේවල් එකතු වෙනවා. ඉතින් මේ පිළිබඳ අලුතෙන් අපිට හැඟෙන දේ, කියන්නේ මට හැඟෙන දේ ඔයාලත් එක්ක බෙදා ගන්න දේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේදී සරලව වෙන්නේ. ඉතින් එහෙනම් ආරාධනා කර සිටිනවා එකතු වෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක දිගටම. හරි එහෙනම් අද වීඩියෝ එකට අපි යමු. කවිය ගැන කතා කරද්දී සිංහල සාහිත්‍ය තුළ හුඟක් ඈත ඉතිහාසයට වසර දහස් ගණනක් ඈත ඉතිහාසයට ගෙවී යන සාහිත්‍ය නිර්මාණයක්. මේ කවිය කාලෙන් කාලයට අලුත් වෙලා අලුත් නිර්මාණ විදියට අලුත් ප්‍රභේදයන්ගෙන් මේ කවිය රස විඳින්න අපිට පුළුවන්. කෝට්ටේ යුගය, මහනුවර යුගය, මේ වගේ කාල කවියාට හුඟක් වටින ස්වර්ණම කාලයක්. මේ කාලවලින් පස්සේ කවිය කොළඹ යුගය කියන මම මේ කතා කරන යුගය වෙද්දී කවියේ අලුත් ප්‍රවණතාත් එක්ක මේ කවිය පරිවර්තනය වෙලා තියෙනවා. හෝ කවියා විසින් ඒ කවිය නිසදෙස් ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. කවියයි නිසදෙසක් කියන්නේ දෙකක්. මං කියන්නේ ඒ කවියා, එහෙම නැත්නම් ඒ රචකයා, ඒ සාහිත්‍ය ධාරියා, ඒ කලාකරුවා මේ කවියට වඩා නිසදෙසට ප්‍රමුඛතාවයක් දීලා තියෙනවා කියලා වර්තමානයේ මේ කොළඹ යුගයේ කවිත් එක්ක සසඳාවලදී අපිට කියන්න පුළුවන්. ඒකට හේතු ලෙස මම හිතනවා කවියාටත් පහසුයි එලිසමේ ගලපන්න පහසුයි. ඒ වගේම නූතන ලෝකයේ තුලදී පවතින අර්ථ රසය වගේම සාහිත්‍ය රසය, ලෞකික රසය, මේ දේවල් මේ නිසදෙස ආකාරයෙන් ඉදිරිපත් කරද්දී තමත් අපූර්වට අරුත් ගම්බ වෙන විදිහට වගේම රස ගම්බ වෙන විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එහෙම ඉදිරිපත් කරපු කවියක් ගැන කතා කරන්න, කවියක් නෙමෙයි සමාවෙන්න, නිසදෙසක් ගැන කතා කරන්න තමයි අද පටන් ගන්න මගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකෙන්. එහෙනම් ආරාධනා කර සිටිනවා අරුත් සොයා යන මගක විවරණ සමගින්. හරි එහෙනම් විවරණ ප්‍රෝග්‍රෑම් එක තමයි මගේ ප්‍රෝග්‍රෑම් එකේ නම. අද පළවෙනි කවිය, එහෙම නැත්නම් පළවෙනි නිසදෙස විදියට මම තෝරගත්තේ අලුත් කවියෙක්ගේ. අලුත් කවියෙක් කියන්නේ ප්‍රවීණ කවියෙක් නෙමෙයි, ආධුනික කවියෙක්. ආධුනික කවියක් කියනකොට මම උට කලාකරුවෙක් කියලා කියන්නම්. මොකද ඔහු දක්ෂ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, ඒ වගේම දක්ෂ රචකයෙක්, දක්ෂ කවි නිර්මාණකරුවෙක් වගේම දක්ෂ නිසදෙස් ආකෘති නිර්මාණය කරන්නෙක්. ඔහුගේ නම හසිදු දිසානායක. හසිදු දිසානායකගේ කියන ඒ නිසදෙස් පද එක්ක තමයි අද මේ විවරණය, අරුත් සොයා යන මගක විවරණය
අද සිද්ධ කරන්න. ඉතින් ආඩම්බරෙන් කියනවා හසිතු දිසානායක මා ඉගෙන ගන්න පස්සේ මලිදේව ආදර්ශ මහාවිද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යෙක්. ඔහු මට වඩා අවුරුද්දක් බාල මගේ හොඳ සොහොයුරෙක්. ඉතින් ඔහුගේ නිසදෙසක් තමයි මම මේ විදියට විවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මේ ඈ කියන නිසදෙස් කවි පන්තියට ගිහිල්ලා මොකද්ද මේ තුල තියෙන ඒ වෙනස් රසය අපි බලමු. හසිනක නිර්මාණය රස විඳලා බලමු. හරි. පළවෙනි කවියට පළවෙනි නිසදෙසට ගියාපුවම මෙන්න මේ විදිහට කියලා තියෙනවා. රෝස පෙති අග සෙමින් අතකා දැනෙන සියුමැලි බවට ලොල් වී කටුවත්තකින් බෙද දැමූ පසු කඳු ලැලිද සංගවාගෙන බබරුන්ට පිදෙන කුසුමක්ව ගොසින් ඈ. ආයසරයක් යන්නම්. රෝස පෙති අග සෙමින් අතකා දැනෙන සියුමැලි බවට ලොල් වී කටුවත්තකින් බිද දැමූ පසු කඳු ලැලිද සංගවාගෙන බඹරුන්ට පිදෙන කුසුමක්ව ගොසින් ඈ. පළවෙනි කවි ටිකෙන් කියලා තියෙන විදිහට අපිට හොඳින් පැහැදිලි මෙතනදී කියලා තියෙනවා රෝස පෙති අග සෙමින් අතකා ගන්න දැනෙන සිව්මැලි බවට ලොල් වී කියලා. මෙතනදී සඳහන් කරන්න ඕනේ හසිදු රචනා කරද්දී මේ කවි නිසදෙස් කුමන ආකාරයකින් කුමන අදහසක් ගම්ම වෙන විදිහට රචනා කරාද කියලා මමවත් දන්නේ නැහැ. හැබැයි මම මෙතනදී විවරණය කරන්නේ එහෙම නැත්නම් මම මෙතනදී සාකච්ඡා කරන්නේ ඔයාලත් එක්ක අදහස් බෙදාගන්නේ මට හැඟෙන දේ මේ නිර්මාණයෙන්. ඉතින් ඔයාලට ඊට වඩා වෙනස් රසයක් වෙන්න පුළුවන් දෙන්නේ වෙනස් හැඟීමක් වෙන්න පුළුවන් දෙන්නේ හසිඳු මේක ලියලා තියෙද්දි හසිඳුට දෙන්නලා දින්නේ වෙනස්ම දෙයක් හසිඳු ලියලා තියෙන වෙනස්ම දෙයක් වෙන්න පුළුවන්. අපි කොහොම හරි මේක රස විඳලා චෝදනා යෝජනා එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යමු. හරි. මම මුලින්ම කිව්ව විදිහට කවියට පළවෙනි පද හතරට එන්නම්. රෝස පෙති අග සෙමින් අතකා දැනෙන සිව්මැලි බවට ලොල්වි. මෙතන රෝස පෙති අග සෙමින් අතකා දැනෙන සිව්මැලි බවට ලොල්වි කියන්නේ මම හිතන විදිහට මෙතන භද්‍ර යෞවන වියේ පසු වෙන එහෙම නැත්නම් නව යෞවන වියේ පසු වෙන තරුණියක් රෝස පෙති අග සෙමින් දැනෙන සිව්මැලි බවට. සිව්මැලි තාමත් ඒ කියන්නේ මම හිතනවා මෙතනින් සඳහන් කරලා තියෙන එක්ක භද්‍ර යෞවන වියේ එහෙම නැත්නම් නව යෞවන වියේ ඉන්න තරුණියක් පිළිබඳ තමයි සඳහන් තියෙන්නේ. ඊට පස්සේ කවියට යද්දී කටු අත්තකින් බිද දැමූ පසු කඳු ලැලිද සංගවාගෙන බබරුන්ට පිදෙන කුසුමක්ව ගොසින් ඈ. මෙතනදී හුඟක් ඉක්මනට හසිඳු ඔහුගේ මාතෘකාවට ඔහු හොයන්න යන ඒ කියන්නේ ඔහු සඳහන් කරන්න යන ඒ පසුබිම් කතාවට ඉක්මනට ප්‍රවේශයක් අරගෙන තියෙනවා හසිඳු. මෙතනදී මම හිතන විදිහට මට දැනෙන විදිහට මෙතනදී කටුවත්තකින් බිත දැමූ පසු කඳුලැදි සංගවාගෙන බබරුන්ට පිදෙන කුසුමක්ව ගොසින් ඈ කියලා සඳහන් කරලා තියෙනවා. එතන පැහැදිලි හංගල දෙයක් කියන්නේ සාමාන්‍යයෙන් අර්ථයක් තියෙන. එතනදී පෙනී යනවා අනිවාර්යෙන්ම මේ කාන්තාව දූෂණයට හෝ අපයෝජනයට ලක් වෙලා තියෙනවා, ලිංගික හිංසනයකට ලක් වෙලා තියෙනවා කියලා. හැබැයි මෙතනදී මම හිතන විදිහට මෙතන කටුවත්තකින් බිත දැමූ පසු කියලා කෑල්ල තියෙදි කටුවත්ත කියන දේ මේ කුසුමක් ගොසින් කුසුමත් එක්ක සමීප සම්බන්ධතාවයක් තිබුණා කියලා හිතනවා. ඒ කියන්නේ මම හිතනවා පවුලේ හිතවතෙක්ගෙන් ඥාති සමීප පුද්ගලයෙක්ගෙන් මේ කරදරයට ඈ භාජනය වුණාද කියලා. ඒ කියන්නේ කටුවත්තකින් බෙද දැමූ පසු කියන පදයක් එක්ක කොහොම හරි කඳුලැලිද සංගවාගෙන කියන කරෙන් මං කියන දේ මං හිතනවා මං හරි කියලා. මොකද කඳුලැලිද සංගවාගෙන කඳුලැලි කියන්නේ මෙයාට මේ දේවල් කියන්න කෙනෙක් නැහැ. ඒ தත්ත්වය පැහැදිලි. හරිද? ඒත් එක්ක මං හිතන දේ සමහර වෙලට හරියන්න පුළුවන්. කොහොම හරි දැන් බඹරුන්ට බෙදෙන කුසුමක්ව ගොසින් නැහැ. දැන් ඇය ගණිකා වෘත්තිය තෝරගෙන තියෙනවා කියලා හෝ ගණිකා වෘත්තියට ඇය යොමු කරලා තියෙනවා කියලා මෙතන පළවෙනි කවි දෙකෙන් හොඳට හසිඳු පෙන්නලා තියෙනවා. අපි ඊට පස්සේ පිටුවට යමු. විටක මුතුවත් ගලන රළ පෙළ රළුවට ගැලුවත් වෙරළ නිහඬය විදිනවා වූවත් සයුව සනසන්න එයම විදින හීන වෙනුවෙන් වහලේක උළු කැට ගනින ඇඹලයෝ රොත්තෙන් පෑරෙන උක්කසකි ඈ. මෙතන සාමාන්‍ය විදියට ලොකුවර හංගලා කියන දෙයක් නැහැ. මතු පිට අර්ථයෙන් පෙන්නනවා. ඒ කියන්නේ යම්කිසි උපමේ අරගෙන මේක ලස්සන කරලා තියෙනවා. නමුත් මෙතනදී හසිඳු කෙලින්ම ඕනෑම සමාජයක සිටින ඕනෑම පුද්ගලයෙකුට මේක අර්ථය සරලව වටහා ගන්න පුළුවන් විදිහට හසිඳු ලියලා තියෙන්නේ. මොකද මම හසිඳුගේ වචනත් එක්ක හොඳින්ම දන්නවා ඌට ඕන විදිහකට මේ කවි රචනා කරන්න පුළුවන් දක්ෂ කවියෙක්.
ඉතින් ඔහු මං හිතනවා මේ කවි පන්තිය සමාජය ආරම්භය ලියන කවි පන්තියක්. එතකොට විවිධ සමාජ පැතිකඩවල වල ඉන්න පුද්ගලයන් සිටිනවා. එතකොට මේ කවිය ඕනෑම පුද්ගලයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි හසිදු රචනා කරලා තියෙන්නේ. මෙතනදී විටක මුදුවත් ගලන රළ පෙළ රළුවට ගැලුවත් වෙරළ නිහඬය. එතන මරු හරිද? විදිනවා වූවත් සයුරු සනසන්න එයම විදින. සමාන විදවනවා වූවත් සයුරු සනසන්න එයම විදින. එතනදී විටක මුදුවත් ගලන රළ පෙළ රළුව ගැලුවත් වෙරළ නිහඬය. රළ පාර සැඩ ආවත් වෙරළට වෙරළ ඒ දේවල් වින්දරාගෙන ඉන්න තියෙනවා. කාන්තාව ගණිකාවෘත්ති නිරතය වුණත් කුමන තාඩන පීඩනාවත් පහසුවත් අපහසුවත් මේ දේවල් ඉවසගෙන ඉන්නවා. හේතුව හීන වෙනුවෙන් වහලක උළු කැට ගනින. හරිද? හීන වෙනුවෙන් මොකද එයාගේ හීන තියෙනවා. එයාට තව කන්න අදින්න බොන්න ඕනේ. ඒ වගේම එයාගේ හීන තියෙනවා. ඒ හීන වෙනුවෙන් වහලයක උළු කට ගනිනවා. එතනදී පැහැදිලි ඇය ගණිකා වෘත්තිය තුලින් විදිනවා නෙවෙයි විදවනවා කියලා. ඊට පස්සේ ඇඹලයෝ රොත්තෙන් පැරණ උග්ගස කියයි. මෙන්න මෙතන මේ කියන අන්තිම එතන කවියේ පිටුවේ අන්තිම කවිය සහ අර විදිනවා වුවත් සයුරු සන්නසන්න එයම විදින. ඒ වගේම විටක රළුවත් ගලන රළ රළුව ගැලුවත් වෙරළ නිහඬය. මේ කියන කවි පෙන්ති ඔක්කොගෙම අවසානයේදී මේ කියන්නේ කවි මේ පිටුවේදී කවි තුනක් තියෙනවා. ඒ කවි තුනේම තියෙන දේ අවසානයේට මේ අන්තිම කවියෙන් හසුරු දීලා තියෙනවා. ඒ කියන්නේ ඇඹලයෝ රොත්තෙන් පැරණ උග්ගස කියයි. අනිත් කවි තුනෙන්ම කිව්වෙත් ඒක තමයි. ඔහු සමාවෙන් ඇය ටිකෙන් ටික අර ඇඹලේ උග්ගසකින් යුෂ උරා බොනවා වගේ ටිකෙන් ටික මේ මිනිස්සු විසින් ඇයගේ සාරය උරා බීලා ඉවරලා ඇය අන්තිමට හපයක් තත්ත්වයට පත් වෙන තරමට ඇයගෙන් ප්‍රයෝජන ගන්නවා කියන තැන තමයි මේ කවි තුනෙන්ම ඉහත උඩ තියෙන කවි තුනෙන්ම කියවෙන්නේ. ඊට පස්සේ අවසාන කවියෙන් ඒක සමස්තය ලෙස පද තුනකින් හසිදු කියලා තියෙනවා ඒ කවිය. හරි අපි ඊළඟ එකට යමු. ඊළඟ පිටුවට සැඩසුලං හැමූ කලෙක මලක් ඇවිදින් නොදන්වාම කොහෙන් ආවත් පාවෙලා එය රකින්නීය සෙනෙහසින් ඈ. මෙන්න ඊළඟ පරිච්ඡේදයේ ඇයට එන ප්‍රබලතම අභියෝගය ඇවිල්ලා තිනවා. සැඩසුලං හැමූ කලෙක මලක් ඇවිදින් නොදන්වාම. සැඩසුලං හැමූ කලක පැහැදිලි මලක් ඇවිදින් නොදන්වාම. මෙන්න ඇය මවක් වෙලා කියලා ඉංගිය ලැබිලා තියෙනවා. එතකොට කොහෙන් ආවද කියලා දන්නේ නැහැ. මොකද ඇය ගණිකා වෘත්තියේ නියැලෙන එන කාන්තාවක්. ඒ නිසා කොහෙන් ආවත් පාවෙලා එය රකින්නීය සෙනෙහසින් ඈ. කොහෙන් ආවත් දන්නේ නැහැ. හේතුවක් දන්නේ. හැබැයි ඇය ඒ කියන ඈ කියන ඒ මාතෘත්වය සමාජය තුලින් ඇයව කොන් කරත් ඇයව වෙන් කරත් ඇය මාතෘත්වය තුල ඇය ඉහළම තැනක ඉන්නවා කියලා මෙන්න මේ පද හතරෙන් හොඳට හසිදු ගම්ම කරලා තියෙනවා. ඊළඟ පිටුවට අපි යමු. ඊළඟ පිටුවේදී කියනවා හෙට දිනයේදී පිපෙන්න නියමිත කුඩා පොහොට්ටුව වෙනුවෙන් තමා ප්‍රිය කර නෙළුම් කොළයත් අතහැර තමා අනුන්ගේ බිමක තනි වූ කුසුමකි ඈ. මෙතනදී කියලා තියෙන විදිහට හෙට දිනේදී පිපෙන්න නියමිත කුඩා පොහොට්ටුව වෙනුවෙන් පැහැදිලි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ කුඩා දරුවා ගැන හෙට දිනේදී ලෝකෙ දිනන්න ඉන්න මේ කුඩා පොහොට්ටුව තාම පොඩි එක්කනා මෙන්න මෙයා වෙනුවෙන් තමා පිය කළ නෙළුම් කොළය අතහැර දමා අනුන්ගේ බිමක තනි වූ කුසුමකි ඈ. ඉතින් මෙතනදී අර මං කිව්වේ අර නෙළුම් කොළයක් අතහැර දමා තමා ප්‍රිය කළ නෙළුම් කොළයක් අතහැර දමා කියද්දී අර මුලදී මෙතන හඳුන්වා දුන්නේ අර කුසුමක් කියලා මේ කාන්තාව මේ ස්ත්‍රිය. ඉතින් ඒ කුසුම තියෙන්නේ නෙළුම් කොළේ එක්ක. ඒ කියන්නේ නෙළුම් මලක් ගැන තමයි ආසිදු මුලේ ධම්ම කියලා තියෙන්නේ. උපමා කරලා තියෙන මේ කාන්තාවට. ඒතුන් නෙළුම් කොළේ අතහැර දමා කියන තමා ඉන්න භූමිය තමා ඉන්න ප්‍රදේශය අතහැර දමා අනුන්ගේ බිමක තනි වූ කුසුමකයි. එතකොට හසිදු කියලා තියෙනවා අනුන්ගේ බිමක තනි වෙලා කියනවා කියන්නේ ඒ කාන්තාව තමාගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් සුබ සිද්ධිය සඳහා ඇය පිටරටක හෝ වෙනත් ප්‍රදේශයක රැකියාව සඳහා නිරත වෙලා තියෙනවා. තමාගේ ඒ අර කටුක රැකියාව අත්හැරලා තමලා. හරි ඊළඟ පිටුවට අපි යමු. පොහොට්ටු නොසෙව්වාට මල් සොයාවි අතීතය. එදිනට නිරුත්තර වන බවත් දැන දැනම දිවි කෙවාවි ඈ.
එතන මාර විදියට කියලා තියෙනවා අතීතයේදී එතන හොඳ සංවේදී පොයින්ට් එකක්. දැන් අර ළමයා ලොකු වෙනවා. ළමයා ලොකු වුණාට පස්සේ පොහොට්ටු කාලේදී විමසුවේ නැතුණාට මේ අතීතය ගැන ළමයා අනිවාර්යයෙන්ම කුසුමක් වුණාම මලක් වුණාම අනිවාර්යෙන් ළමයා හොයනවා මේ අම්මගේ අතීතය මොකක්ද කියලා. අන්න එදාට ඒ අම්මා නිරුත් වෙනවා. මෙතනදී අය කියලා තිනවා මේ ළමයා ගැහණු ළමෙක් කියලා. මෙතන මලක් සොයාවි කියන්නේ මේ මල පොහොට්ටුව කලින් ධම්ම කියලා තිබ්බා. ඒ පොහොට්ටුව ගැන අනිවාර්යයෙන්ම දැරිවියක් තමයි ඉපදිලා තියෙන්නේ. ගැහණු දරුවෙක් තමයි ඉපදිලා තියෙන්නේ. මෙන්න මෙතනින් හසිදුගේ කවි ටික ඉවර වෙනවා. අවසාන කවිය මං කිව්වේ එදින්නට නිරුත් වෙන බවත් දැන දැනම දිවි කෙවාවි ඈ. නියමයි. අවසානට මේ කවි පොතේ අවසානට තියෙනවා වරදකාර හැඟීමකට හෝ සමාජයේ අවලාදයන්ට කල්ලිකුත් වීම දිනයක් නොමැත කියලා. කියන්න තියෙන්නේ විශිෂ්ට ගණයේ නිර්මාණයක්. ආධුනිකයෙක්ගේ නිර්මාණයක් විදිහට මට නම් පෙනෙන්නේ නැහැ. මේකෙදී ගන්න පුළුවන් රසය අතිමහත්. කලින් කියන්න ඕනේ මේක එක version එකක් විතරයි ඈගේ. තව version දෙකක් එනවා. ඒ දෙකම මම මේ විදිහට විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. අරුස් යන මගක මේ විවරණේ ප්‍රෝග්‍රෑම් එකෙම තව ප්‍රෝග්‍රෑම් දෙකක් විදිහට ඊළඟට ඒක ඒවි. ඉතින් මම මේක හසිදු මට දුන්නට පස්සේ හසිදුට මම පිළිතුරු කවියක් විදිහට මේ PDF එක මට හසිදු දෙව්වා. මම මේ PDF එක මේ කවිය දාන්නම් මගේ WhatsApp channel එකේ. WhatsApp channel එකේ link එක දාලා තියෙනවා පහළ description එකේ. එකකින් ගිහිල්ලා ඉවරලා ඔයාට මේ PDF එක download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් drive link එකක් විදිහට දාලා තියෙනවා description එකේ. ඒකිනුත් ගන්න පුළුවන්. ඒ වගේම මම කිව්ව විදිහට මම කිව්වා අර හසිදුට මම පිළිතුරු කවියක් ලිව්වා කියලා. ඉතින් මට නම් හසිදු තරම් ලස්සන කවි ලියන්න බැරි වෙයි. ඉතින් මම මේ පිළිතුරු කවියත් මෙහෙම කියන්නම්. කටුවක් නිසා පිට වැටුණු කුසුමක් දවසක් කියවන්න ඈ යහනේ එක් වරුවක්. පැදුරක් නැති පැලක ඈතෙන් එක් දරු මවක් නිරයක් වෙනුවෙන් පද කළපු හසිදු නුඹ තරුවක්. මෙන්න මෙහෙම තමයි මම ඔහුට මේකේ පිළිතුරු කවිය යවුවේ. ඉතින් දක්ෂෙක් ඔහුගේ මතක් කරනවා ඔහුගේ මං කියවට කෙටි නිර්මාණ චිත්‍රපටකරුවෙක් වගේම ගීත රචකයෙක්. ඔහුගේ ගීත දෙකක් නිර්මාණ මේ වෙද්දී පිට වෙලා තියෙනවා. ඔහුගේ YouTube channel එක මං පළවෙනි description එකේ දාලා තියෙනවා. ගිහිල්ලා අනිවාර්යෙන් ඔහුගේ නිර්මාණ රස විඳින්න දක්ෂෙක්. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ නිර්මාණය මේ ප්‍රෝග්‍රෑම් එක සාර්ථක කරන්න තව සහාය දුන්න සංදීප ඉදිරිසිංහ ෆොටෝග්‍රැෆි ඡායාරූප ලබා දෙමින් මේකේ මේ කැම්පේන් එක කරන්න හුඟක් උදව් වුණා. එයා ඔහුගේ WhatsApp channel එකේ link එකක් තියලා description එකෙන් දාලා තියෙනවා. ඉතින් ආදරණීය හිත් එක්ක ඊළඟ ප්‍රෝග්‍රෑම් එක දෙකතු වෙමු. මතක ඇතුව මේ නිසදෙසට ඔයාගේ අදහස කවියක් විදියට දුන්නොත් මම සතුටින්. ඒ කවිය හොඳයි නම් ලස්සනයි නම් අනිවාර්යයෙන්ම ඊළඟ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් ඒ කවිය කියලා ඉවර වෙලා පටන් ගන්නවා. ලස්සනම කවියට මං හිතන් ඉන්න පොඩි තෑග්ගක් දෙන්න. අපි බලමු ඒක කොහොම වෙයිද කියලා ඔයාලගේ කැමැත්තත් එක්ක. ඉතින් මේ අන්තිමට මේ වීඩියෝ එකේදී මම මේ කවි පද ටිකම එකට කියලා ඉවරලා ප්‍රෝග්‍රෑම් එක පේන්ට් කරනවා. හරි. ඈ කවි පන්තිය හසින් සලායිගේ. රෝස පෙති අග සෙමින් අතකා දැනෙන සිව්මැලි බවට ලොල් වී කටුවත්තකින් බිඳ දැමූ පසු කඳුලැලිත සඟවාගෙන බබරුන්ට පිදෙන කුසුමක්ව ගොසින් ඈ. විටක මුතුවත් කලන රළ පෙළ රළුව ගැලුවත් වෙරළ නිහඬය විදවනවා වූවත් සයුර සනසන්න එයම විතින හීන වෙනුවෙන් වහලයක උළු කැට ගනින ඇඹලේ ඔරොත්තකින් පෑරෙන උක්කස කිය ඈ. සැඩ සුළං හැමූ කලක මලක් ඇවිදින් නොදන්වාම කොහෙන් ආවත් පාවෙලා එය රකින්නීය සෙනෙහසින් ඈ. හෙට දිනයේ පිපෙන්නට නියමිත කුඩා පොහොට්ටු වෙනුවෙන් තමා ප්‍රිය කළ නෙළුම් කොළයත් අතහැර දමා අනුන්ගේ බිමක තනි වූ කුසුමකි ඈ. පොහොට්ටු නොසෙව්වාට මලක් සොයාවි අතීතය එදිනට නිරුත්තර වන බවත් දැන දැනම දිවි ගෙවාවි ඈ. ඉතින් වරදකාරී හැඟීමට හෝ සමාජ අවලාන්තයට කල්ලිකුත් වීමේ දිනයක් නොමැත.
අරුස් යන මගක විවරණය දෙවනි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙමු. ඔබ සැමට සුබ දවසක්.